Welcome back to my gameplay videos. ඉතින් ඔයගොල්ලෝ මං කලින් දා videos බලන්න ඇති කියලා. ඉතින් දැම්ම subscribe කරගෙන තියාගන්න ඔයගොල්ලෝ මාව හරිද මාව ඔයගොල්ලෝ මාව subscribe කරන් තියාගන්න. ඉතින් අද ගෙනල්ලා තියෙන craft pro කියන game එක. ඉතින් මං කලින් record කරා හරිද. එතන අපේ අත්තම්ම ඇවිල්ලා කෑ ගහලා වැඩි කෑවා. ඉතින් මේ තියෙන්නේ අන්නේ world එක. ඉතින් අපි මේකේ තව දුරට විස්තර වෙන එකකින් කතා කරමු. ඉතින් මම දන්නේ නැහැ නේ ඔයගොල්ලෝ මේ ගේම් එකට කැමති වේද නැද්ද කියලා. කැමති වුණොත් මං ගේන්න. මේක Minecraft නෙව තමයි. හැබැයි එක වෙනසකට තියෙන්නේ මේහේ අපිට මේ මම මේ ලී කපා කියලා. එකම දේ තමයි අපිට මේක end portal එකට යන්නත් බෑ. හදන්න පුළුවන් හැබැයි යන්න බෑ. හරිද? nether වලට යන්නත් බෑ. ඒක තමයි. ඉතින් නැත්නම් ඉතින් පට්ට සුපිරි ගේම් එක. ඉතින් Minecraft කියලාම කියන්න පුළුවන්. ඉතින් මං කලින් සැරේත් එක විලේජ් එකක් තිබිලා ඔක්කොම ගෙවල් සුද්ධ කරන්න ගිහිල්ලා මට විලේජස් නැති වුණා. ඒකෙන් පස්සේ තමයි මට තේරෙන්නේ විලේජස් ලා අපිට ගොඩක් වටිනවා කියලා. ඇඳක් එක්ක ඒ වගේම ඔයගොල්ලෝ මතක ඇතුව මෙන්න මේ වගේ පන්දමක් උස්සන්න. හැබැයි වැඩියගේ මේ වැඩි මම මෙහෙම චැලෙන්ජ් එකක් දාගන්න. හරිද? මට කැමරා වෙනත් කිසිම දෙයක් ගන්න බෑ. ඒ කියන්නේ මේ බෙඩ්ස් වගේ දේවල්. හරිද? නිකන් ඔය බෙඩ්ස් මං කියන්නේ වට ඔය ටෙස්ට් වල තියෙන ඒවා ගන්න පුළුවන්. කෑම ගන්නත් පුළුවන්. හැබැයි මට දේවල් ගලව ගන්න බෑ. හරිද? මොකද ටෙස්ට් වල තියෙන දේවල්. මොකද අරව ගලවෙන් ගියපුවම ඒවා විලේජස් වලට වටිනවනේ. අන්න ඒකයි මං කියන්නේ. ඊට පස්සේ ඒවා මට වටින්නේ නෑ. ඩොගියෙක් ඉන්නවා ඩොගියෙක්. නෑ කැට් කෙනෙක්. යෝ බ්‍රෝ කැට්. මන් දන්නා මේ වීඩියෝ වල අඩුපාඩුවක් තියෙනවා. ඔයගොල්ලන්ට එක වීඩියෝ අතර ගන්න තියෙන්නේ මීම්ස් වගේ දේවල්. ඉතින් මං ඒවා ඉස්සරහට දාන්න. මං තාම වීඩියෝ එඩිට් කරන්න ඉගෙන ගත්තා විතරයි. වීඩියෝ එඩිට් කරන්න පොඩ්ඩක් ඉගෙන ගත්ත ගමන් තමයි මම මේක දැම්මේ. ඉතින් අපේ අක්කා තමයි මට කියලා දෙන්නේ. හරිද? ඉතින් වැඩි දේවල් කියන්න ඕනේ නැහැ. මේ ගෝල්ඩ් නගට්ස් මං ගන්නෑ. ඇයි මොකද කියලා අහන්නකොත් මං කියන්නේ ගෝල්ඩ් නගට්ස් 3කින් මට එක අඩුම ඉන්ගට් එකක්වත් හදාගන්න බෑ. ඉන්න පොඩි විලේජ්. පොඩි විලේජ්. එයි. හයි බලන්න ලකුණු. හරි පොඩි කමෙන්ට්ස් ලගින් වැඩක් නැහැ. දැන් මුලින්ම ක්‍රාෆ්ටිං ටේබල් එකක් හදාගනිමු. මෙන්න මේ ආකාරයට මෙතන ස්කින් එකක් මම වෙන එකක් දාගන්නම්. මේක ඉතින් වෙන ස්කින් නෑ ඕවා විතරයි තියෙන්නේ. දන්නවද මේක Minecraft නෙවෙයි කියලා. ඉතින් ඊට පස්සේ අපි මේ තියෙන ක්‍රාෆ්ටිං ටේබල් එකක් තනාගෙන ලී වලින් තනාගත් ක්‍රාෆ්ටිං ටේබල් එකකින් අපි ආයි ස්ටික් ටිකක් අරගෙන ඊළඟට අපි හදාගමු පිකැක්ස්. ඇයි මම එක්ස් එකක් හදුවේ? මොකද මේ ටික මම අප්ඩේට් කරනවා කොබස්ටෝන් වලට. ඒකට ඔක්කොම තියෙන එක මට මගේ වුඩ් ටික නැති වෙනවා. අන්න එම නිසා දැනට පිකැක්ස් එකක් විතරක් හදාගන්නවා. වෙනද වගේ අද තියෙන ලින්දාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් පාරකුත් දාගෙන යන්න. ඒත් එක්කම ෂෙයා පාරකුත් දාගෙන යන්න ඉතින්. අපි කොහොම හරි සබ්ස්ක්‍රයිබ් 100 ගහමු. හරි. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් සබ්ස්ක්‍රයිබ් 100 ගහමු. ඉතින් දැනට මත් 11ක් ඉන්නවා. thank you ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරාට. හැබැයි මගේ ගොඩක් වීඩියෝස් බලන්න views නම් තියෙනවා 20. හැබැයි ඉතින් කවුරුවත් සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැහැ. ඒ සබ්ස්ක්‍රයිබ් කරන්නේ ඉතාලම අඩු පිරිසක්. ඉතින් ඇයි මගේ වීඩියෝ වල මොකක් හරි වැරද්දක් තියෙනවද? ඒක මට කියන්න. ඒකට මම හදාගෙන ඉස්සරහට යන්න. ඉතින් මම දන්න මුලින්ම YouTube channel එක පටන් ගත්ත ගමන් එහෙම එන්නේ නැහැ. ඉතින් කමක් නැහැ. ඉතින් මට බලන පිරිස හරි බලනවා නම් එච්චරයි.
ඉතින් මම ඔයගොල්ලෝ මෙන්න මේ වගේ දුර්ලභ ගේම්ස් තමයි මම ගේම් එකක් ගොඩක් කට්ටිය ගහන්නේ. ඉතින් තියෙන ගේම්ස් නේ හැමෝම ගහන්නේ වුණා. ඉතින් මේවා ඉතින් මම දන්නවා ගොඩක් කට්ටිය ගහන්නේ නැහැ කියලා. දැන් අහනවා කියන්න එපා. ඉතින් DC බස් ගේම් එහෙම නම් ගහනවා. බයි ඩිමෝලිෂන් ඩර්බි ඔයගොල්ලෝ ගහන්නේ නැහැ නේද? මේ වගේ ඒකෙම තව ගේම් එකක් තියෙන ඒකත් බයි ගේම්. ඒකේ 2 හරිද? හරි හරි දැන් කතා කරා ඇති. දැන් ගම්වට ගියා ඇති අපි යන්නේ කොබස්ටෝන් ටිකක් වයින් කියලා. කොබස්ටෝන්. එහෙනම් අපි විලේජර්ස් ලාගේ ළඟින්ම ගෙයක් හදමු හරිද? මම ගෙයක් හදන එකක් වෙන වීඩියෝ එකකින් ගේන්න. අදට මම මේ ගේම් එකේ පොඩ්ඩක් ඇවිදලා බලලා ඔයගොල්ලන්ට මේකේ අතිරිය පෙන්නලා ගේ හදන්න තැනක් තෝරගෙන ඒ ටික තමයි මේ කියන්නේ. දුන්නේ නා වතුරට වැන්නා. ඔය ෂිට් මම බලාපොරොත්තු වෙන විදිහට මට පරිණත බැරි වුණා. ඔව් ඔයගොල්ලෝ හිතුවා හරියටම හරි. මම මෙතන තමයි වගේ නිවාසය ඉදි කරන්නේ. ඉතින් අපි මෙව්වා ටිකක් දාගෙන යන් පාලම අපේ පාලමක් හදන්න. ඉතින් මේ වුඩ් ටික මදි වෙනවා කියලා පොඩි මෝඩියෙක් දන්නවා. මම දන්නවා අයිතිර බුද්ධිමත් නැත. අපිට හදාගමු මේ බ්ලොක් 4ක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කෝකටද දාන්න යනවා. ඉතින් බොයිස් පොඩි කට් එකක් වගේ යන්න ඇති හරිද? මොකද මගේ අත වැදිලා එකපාරටම ආපහු රීස්ටාර්ට් වුණා. ඒකයි ඉතින් මම මෙතෙන්ට ආවා. ඉතින් දැන් රෑ වුණා හරිද? අන්න ඒකින්ද මම ඉතින් අතෙන්ට යන්නද පොඩ්ඩක් මෙතෙන්ට ආපාල දැනේ ඒකයි එතනින් මතුනේ හරිද? ඉතින් පොඩ්ඩක් දෝෂ වෙනවා. ඒවා ඉතින් ගණන් ගන්න නැතුව ඉදිරියට නැදෙමු. ඉතින් මං අද හිතුවා මෙන්න මේ සුන්දර ගම්මානයේ නවාතැන් පොළ කරගන්න. හරි ඉතින් දොයිය ගන්නයි තිබුණේ. හරි ඉතින් මං හිතනවා මගේ පිකැක්ස් එක එහෙම තියේවි කියලා. කොහෙද අර මං දාපු පාල්ම තිබ්බේ? මම කියන්නේ රිස්පොන් උනේ අතන හරිද? ඉතින් මට ඔයගොල්ලන්ට අර තිබ්බ view එක පෙන්වන්න ඕනේ හින්දා මම අතනින් අත වෙන්නේ නැතුව එතනින්. ඒ කියන්නේ රිස්පොන් පොයින්ට් දැම්ම ඉතින් මුලින්ම ආවනේ හරිද? අන්න ඒකයි එතනම තිබ්බේ. ඉතින් ඕක මයින්ක්‍රාෆ්ට් ප්ලේ කරන ඕනේ එක දන්න ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් මටත් වැඩිය ෂිට් විතර මට තියෙන එක වැරද්දක් ඔයගොල්ලෝ දන්නවද? මට ආයේ ගියාට පස්සේ තැනේ පාර මතකෙ තින්නේ. ඒක ඇයි කියලා අහන්න එපා. ඉතින් ඔයගොල්ලෝ දන්න තවත් මේ වගේ ගේම් ප්ලේස් තියෙනවා නම් ඉතින් අනිවාර්යෙන්ම පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මං කැමති ඒවා ප්ලේ කරලා බලන්න. හරි ඉතින් මේකේ වැඩිදුර විස්තර ඉතින් මා ඉස්සරහදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කලින් සැරේ මම මැරුණේ මෙන්න මේක කිලිලා. ඉතින් අර මොකද අර වතුර අස්සෙන් ඉන්න මට නම මතකයි බයිල්ලේ. බොබ් නෑ බොබ් කියන්නේ අල්ටිමා මොබ් කෙනෙක්නේ. මට කොහොමද නම් මතක නෑ. අපි ඉතින් කපන්න නෙවෙයි අපි දෙයියන් කපන්න දුවන මොන මගුලක් කියනවද? අපි දැන් යන්න ඕනි මයින් කරගන්න. හරිද? මයින් කියන්නේ මට හොයාගන්න ඕනි කොහමද කොබස්ටෝන්. ඊට පස්සේ ඉතින් මම මගේ ටූල්ස් ටික හදලා අතට මේ ගේම් ප්ලේ වීඩියෝ එක නවත්තනවා. ඉතින් අපි එහෙනම් යමු. අයියෝ මගේ ක්‍රාෆ්ටින් ටේබල් එක. ඒක නැති වෙලා
ඉතින් මට ඒතර වුඩ් කපා ගන්නත් වෙනවා. කවන්න අපි ඇතුලේ තියෙන ක්‍රාෆ්ටින් ටේබල් එක පාවිච්චි කරමු. ගෙව්වා එහෙම තමයි ඉතින්. මට අද පොඩ්ඩක් හදිස්සි හරි. කොබස්ටෝන් මෙන්න මේක ඇති. මම මේ ටික නම් කට් කරන්නේ නැහැ. බෝරින් වෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා. මේ තියෙන කොබස්ටෝන් නම් කොටද කේව් ගාන යන්නේ. ඉන්නේ නාන්ට කොබස්ටෝන්. දඩ ඉතින් පේරන්න ඉතින් මේක මයින්ක්‍රාෆ්ට්ම තමයි ඉතින් කාටත් කියන්න පුළුවන් ඉතින් මයින්ක්‍රාෆ්ට් එක්ස්පර්ට්ලා ඉන්නවා. හරි මේ දැනට කොබස්ටෝන් නැති මට ටූල්ස් ටික හදාගන්න. අපි දැන් අයියෝ ලා chicken you love chicken yes මයිතර ඔයගොල්ලෝ බලන්න ඇති කියලා අත රිලීස් වෙන මයින්ක්‍රාෆ්ට් ෆිල්ම් එක බලලා ඇති නේ ඉතින් ඉති අහන්නත් දෙයක් දැටි අපි යන් ගහක් කපාගෙන එන්න හරි ඉතින් ඔයගොල්ලන්ට කට් එකක් දාන්න ඉතින් මං කට් එකක් ගන්න හරි මොකද ඉතින් මං මෙන්න මේ වුඩ් 17 හරි මොකද ඒ ඩීල් එක කපන්න බෑ ආයෙ මට ඇවිදගෙන ඉන්න කම්මැලි ඊට පස්සේ ළඟ තිබ්බ ගේක කණු දෙකක් කපා ගත්තා පස්සේ හයි කරමු ඉතින් කණු එකට ආයෙ හරි ඉතින් මට ඔය ටට්ටක් ගාලා කරගන්න ඕනේ අපි හරියට විතර යන්න හරි ඉතින් කොහෙන්ද බලන්න අපිට wood planks නියමයි 32යි ලෝක්නේ දැන් කනාගමු ලීයෙන් කරන ලද ක්‍රාෆ්ටින් ටේබල් අපි යන් අපි ටූල්ස් ටික තනාගමු කඩුවක් ඕනි පොරවක් ඕනි එකක් ඕනි ෂවල් එකක් ඕනි හරි ඉතින් මට ඕනිම ටූල්ස් ටික මම ගත්තා ඉතින් ඒවා තමයි ඉතින් මට ඕනිම ටූල්ස් මේක මොඩ්ස්ලා ගැන එතකොට අනිත් දේවල් ගැන මම වෙන වීඩියෝ එකකින් ගේන්න එන්න අදට ගිහිල්ලා එන්න ගුඩ් බයි